Welcome to Drone Man YouTube channel. හැමෝම සාදරයෙන් පිළිගන්නවා Drone Man YouTube channel එකට. ඔන්න අදත් එක තුලයින් අපේ අලුත් වීඩියෝ එකක් එක්ක. අද වීඩියෝ එකෙන් මම හිතුවා මගේ channel එකේ ඔයගොල්ලෝ දකින මේ drone footages වලට පොඩි filmic look එකක් ලබා දෙන්න. මේ අදහස මට ආවේ අත්‍තරම කිව්වොත් පහුගිය මාසේ Dehancer සමාගමෙන් මට ඊමේල් එකක් කියලා තිබ්බා මේගොල්ලන් මේ Dehancer product එක. එහෙම නැත්නම් මේ film emulation software එක. ඒ කියන්නේ අපේ මේ digital footages පරණ filmic look එක විදිහට color grade වෙන software එකක් තමයි මේ Dehancer කියන්නේ film emulation software එකක්. මේක test out කරලා බලන්න කියලා. ඉතින් මට මාසෙක කාලයක් ලැබුණා මේගොල්ලන්ගේ මේ software එක use කරලා මගේ තියෙන drone footages අවශ්‍ය විදිහට edit කරගන්න. ඉතින් අද වීඩියෝ එකෙන් ඔයගලන්ට බලා ගන්න පුළුවන් ඉන්නේ ඇත්තටම කොහොමද මම මේ Dehancer film emulation software එක මගේ drone footages වලට use කරේ කියලා. මෙතෙන්දි මම මේ Dehancer software එක use කරේ DaVinci Resolve එකට. ඇත්තටම කිව්වොත් ඔයගොල්ලෝ පාවිච්චි කරන්නේ Premiere නම් නැත්නම් Final Cut Pro නම් මේ හැම software platform එකකටම Dehancer support කරනවා. හරි ඔන්න මුලින්ම මම Dehancer website එකට ගිහිල්ලා Dehancer Pro plugin එක download කරගන්න හදන්නේ. මෙතෙන්දී අපිට Dehancer plugin එක use කරන්න පුළුවන් Mac OS එකට ඒ වගේම Windows අපිට select කරගන්න පුළුවන් අපිට ඕන platform එක. මම select කරගන්න Windows වලට. මෙතෙන්දී අපිට බලා ගන්න පුළුවන් මේ Dehancer plugin එක run කරන්න ඕන කරන hardware requirement ටික අපිට බලා ගන්න පුළුවන්. download කරගත්ත Dehancer Pro plugin එක මම දැන් extract කරගෙන install කරන්න යන්නේ. මම දැන් පොඩි drone footage එකක් import කරලා තියෙන්නේ DaVinci Resolve එකට. මෙතනින් අපි library tab එකට ගිහිල්ලා මම මෙතනින් library tab එක click කරලා මෙතනින් පල්ලෙහාටම යනවා. පල්ලෙහාට ගියාම අපිට බලා ගන්න පුළුවන් අතන film emulation කියලා section එකක් තියෙනවා. මෙතන තියෙනවා Dehancer Pro 7.3.1 කියලා. මම මේක drag and drop කරගන්නවා මගේ මේ drone footage එකට. මෙන්න මේ විදිහට. ඔයගලන්ට බලා ගන්න පුළුවන් මෙතෙන්දී මම මේ DaVinci Resolve එකට add කරගත්ත මේ මගේ drone footage එකේ මම දැන් මේ plugin එක Dehancer Pro plugin එක add කරන්නේ. එතෙන්දී ඔයගලන්ට බලා ගන්න පුළුවන් මෙතෙන්දී මට මේ Dehancer ලගේ watermark එක පෙන්නනවා මගේ footage එකේ. මේක අයින් කරගන්න ඕනේ. මම මේ plugin එක activate කරගන්නවා. මට දීලා තියෙන මේ activation code එක active කරගෙන මෙන්න මේ විදිහට මම log වෙනවා මගේ Dehancer Pro account එකට. log වෙලා මෙන්න මේ විදිහට activate කරගන්නවා. right activation එක successful. මම දැන් footage එකට ඇවිල්ලා බැලුවොත් watermark එක නේ. හරි ඔන්න මම දැන් තව අලුත් footage එකක් add කරගත්තා DaVinci Resolve එකට. මේ තියෙන ලංකාවේ ලස්සන දියැල ඇබඩින් දියැල. මම මේක කරපු travel vlog එකක් ඇති මගේ channel එකේ. මම මෙතන link එක දාන්නම්. ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් මම හිතුවා මේ footage එක මේ DaVinci Resolve එකට add කරගෙන Dehancer Pro එකෙන් color grade එක කරගන්න. හරි කලින් වගේ මම library tab එකට ගිහිල්ලා මෙතනින් පහළ තියෙන film emulation එකේ තියෙන Dehancer Pro 7.3.1 plugin එක මෙන්න මේ විදිහට drag and drop කරගන්න මගේ footage එකට. ඊට පස්සේ library tab එකට එහා පැත්තේ තියෙන settings tab එකට ගිහිල්ලා අපිට පුළුවන් මේ Dehancer Pro එකට වෙනස්කම් කීපයක් කරලා settings වලින් මගේ footage එක color grade කරගන්න. ඉතින් මුලින්ම ගියාම අපිට බලා ගන්න පුළුවන් මේ video clip එකට අදාළව පළවෙනිටම තියෙන බලා ගන්න පුළුවන් rec 709 rec 2020 අපල් ගමා වගේ මේ color values කීපයක් බලා ගන්න පුළුවන් මෙතන. මෙතන මම select කරනවා choose camera කියන එක. ඊට පස්සේ පල්ලෙහාන් තියෙන තනින් vendor කියන තැනට මම මේ drone footage එක DJI සමාගමේ අපේ drone එකක footage එකක් ඉඳලා මෙතනින් පල්ලෙහා අපිට බලා ගන්න පුළුවන් DJI කියන මම මෙතනින් DJI කියලා select කරගන්නවා. ඊට පස්සේ camera එක විදිහට මෙතන අපිට ගොඩක් බලා ගන්න පුළුවන්. මගේ drone එක Mavic Air 2 එකන්නේ. ඒකට සමාන වෙන device එකක් විදිහට තියෙන Mavic Air 2S එක තියෙන මම ඒක select කරගන්නවා. වගේම format එක විදිහට D-Log මම select කරගන්නවා.
ඊළඟට මම යනවා මෙතන අපි බලා ගන්න පුළුවන් exposure value එක අඩු වැඩි කරලා හදා ගන්න පුළුවන්. මම exposure එක පොඩ්ඩක් මෙන්න මේ විදිහට වෙනස්කමක් කරගන්න පොඩි වෙනස්කමක්. හරි දැන් මම මෙතනින් යනවා පහළ තියෙන මේ film section එකට. film section එකෙන් තමයි අපිට select කරන්න තියෙන්නේ අපි මේ මගේ drone footage එකට ලබා දෙන්න ඕනේ මොන වගේ filmic look එකක්ද කියලා. ඊට පස්සේ අපි ඊළඟට film compression section එකට යනවා. එතනින් settings ටික තියෙනකොට මම මේ පල්ලෙහා enable කියන tick එක add කරගන්න enable කියන දැනට. මෙතනින් අපිට අර overexposure වෙච්ච තැන් ටිකක් වැඩිපුර බලා ගන්න පුළුවන්. අපි දැන් මගේ footage එකට add කරන්න යන filmic look එක. ඉතින් ඒ හින්දා මෙතන අපි 100% perfect විදියට මේ video footage එක create කරන්න යන්නේ නැහැ. අර පරණ තිබ්බ filmic look එක ගන්නනේ අපි හදන්නේ. හරි. ඒ විදියට අපිට මෙතනට අපිට ඕන කරන විදියට white balance එක අඩු වැඩි කරගන්න පුළුවන්. tones adjustment කරගන්නත් පුළුවන් මෙතනින් අපිට. හරි ඊළඟට expand section එකේ තියෙනවා. expand section එකේ අපිට මේ වැඩිපුර මගේ footage එකේ තියෙන black points අඩු වැඩි කරගන්න පුළුවන්. කියන්නේ වැඩිපුර shadows වගේ තියෙන තැන් වැඩිපුර පෙන්නන්න හරි නැත්නම් ඒක අඩු වැඩි කරගන්න පුළුවන්. white points වලින් අපි highlight වෙච්ච තැන් වැඩිපුර over expose වෙච්ච තැන් තියෙනවා. ඒවා ඒ look එක අඩු වැඩි කරගන්න පුළුවන් මෙතනින් පොඩි adjustment එකක් කරගන්නවා. ඒ වගේම මෙතන color head section එකේ අපිට බලා ගන්න පුළුවන් yellow blue color combination එක ඊට පස්සේ magenta green ඒ වගේම red එක කියන මේ color combinations වෙන වෙනම අපිට වෙනස් කරගන්න පුළුවන්. අපේ footage එකට ඕන නම් අපිට green look එකක් දෙන්න නැත්නම් blue look එක වැඩිපුර add කරගන්න. එහෙනම් අපිට පුළුවන් නැත්නම් red ගතිය පොඩ්ඩක් වැඩි කරන්න. මම මේක drone footage එක ටිකක් කොළ පාට ගතියත් එක්ක මේ DLLට value එකක් දෙන්න ඕනේ. මම පොඩ්ඩක් greeny පැත්තට යන්න තමයි බලන්නේ. මේ මෙතන තියෙන අපි මේ select කියන තැන tick එක දැම්මත් අපිට මේ values තුනම එකපාර අඩු වැඩි කරගන්න පුළුවන් adjustment. මම මේක කරන්නේ මම මේක green පැත්තට විතර පොඩ්ඩක් වැඩි කරගන්නවා. හරි. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙතන මේ අර film grain කියලා section එකක් තියෙනවා. අපිට මේකෙන් footage එකට පොඩි grain එකක් add කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට. මම මෙතන enable කියන තැන tick එක add කරගන්නවා. එකයි මම පොඩ්ඩක් ලොකු grain එකක් add කරගන්නෙත් නෑ මේ footage එකට. සාමාන්‍ය පොඩි අගයක් දෙනවා. හරි. මම දැන් grain එකත් add කරගෙන තියෙන්නේ. හරි. ඊළඟට තියෙනවා අපිට halation කියලා. halation කියන්නේ අතන ගියොත් අර පරණ filmic footages වල අපිට බලා ගන්න පුළුවන් අර over expose වෙච්ච තැන් වල පොඩි red lines වගේ තියෙනවා. වැඩිපුර expose වෙච්ච තැන්. ඒ වගේ effect එකක් මම හිතන්නේ මේකට add වෙනවා. මම මේක enable කියන tick එක add කරනවා එතෙන්ට. මේකේ මම හිතන්නේ ලොකුට over expose වෙච්ච තැන් අපිට ලොකුට red edge points බලා ගන්න නැතුයි. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් film breath effect එක. film breath effect එක ගැන කතා කරනවා නම් ඔයගලන්ට අර පරණ film වල බලා ගන්න පුළුවන් නිකන් අර පරණ film වල අර footage එක play වෙගෙන යනකොට අර හුස්ම ගන්නවා වගේ නිකන් අර වෙනස්කමක් සිදු වෙනවා වගේ footage එක සෙලවීමක් සිදු වෙන එක ඔයගලන්ට බලන්න පුළුවන්. මේ effect එක ඉස්සර film වල අර film පටියේ projector එක ඉස්සරහින් move වෙනකොට පොඩි හුස්ම ගන්නවා වගේ නිකන් වෙනස්කමක් වෙන effect එක තමයි මේ කියන්නේ film breath එක. දැන් ඔයගලන්ට බලන්න ඕනේ දැන් මේ digital camera වලත් අපි දැන් මේ කැමරා වල digital camera වලදී අපිට ඔය film breath එක නිකන් බලා ගන්න පුළුවන් focus in out වෙන. දැන් මාව focus වෙලා තියෙන්නේ. ඒක එකපාරටම focus out වෙලා ආයිත් ටික වෙලාවක් යනකොට පොඩි වෙනස්කමක් වෙනවා. ඔන්න ඔය සමාන දෙයක් තමයි film breath කියන්නේ. ඒක එතන පොඩි වෙනස්කමක් කරගන්න පුළුවන්. මෙතන rotation එකක් add කරොත් අපිට මේ drone footage එක stable නිසා ඒක ලොකුට add වෙලා අර පේන්නේ නැහැ. ඉතින් ඒකත් මම එහෙමම තියෙනවා. හරි මෙතින් අපිට පල්ලෙහා තියෙන ඔන්න දැන් මම මේ වෙනස්කම් කරගත්ත settings ටික මට මෙන්න මේ විදිහට save කරගන්න පුළුවන්. color lookup table එකක් විදිහට ලට්ටයක් විදිහට save කරගන්න පුළුවන්. ආයි මට use කරන්න ඕන වෙනවා නම් ඉස්සරහට මට ඒක save කරගන්නත් පුළුවන්. සාමාන්‍ය ලට්ටයක් විදිහට DaVinci Resolve වලින් මට මේක save කරගන්න පුළුවන්. හරි ඔන්න ඔය විදිහට මම මේ Behance plugin එක use කරලා DaVinci Resolve එකේ color grade එක කරගෙන තියෙනවා.
මම දැන් මේක මේ footage එක DaVinci Resolve වලින් final output එකක් විදිහට save කරගන්න යන්නේ. right අද වීඩියෝ එකෙන් මම කතා කරේ මගේ drone footages වලට කොහොමද මම ලස්සන filmic look එකක් දුන්නේ Dehancer කියන film emulation software එක use කරලා. ඉතින් ඕගලන්ටත් මේ Dehancer කියන software එක download කරන්න ඕන නම් download කරලා ඕගලන්ගේ footages drone footages මේ වගේ filmic look එකක් ගන්න කැමති නම් මෙන්න මේ drone man 10 කියන promo code එක use කරලා ඕගලන්ටත් 110ක discount එකක් ගන්න පුළුවන්. ඉතින් try out කරලා බලන්න වටිනා software එකක්. හරි එහෙනම් මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. අපේ channel එක subscribe කරලා තියාගන්න. මේ වගේ අලුත් drone related technology, ඒ වගේම drone related software වගේම අලුත් දේවල් දැනගන්න. ඒ වගේම ලස්සන flying videos, drone flying videos බලාගන්න.
traveling videos බලාගන්න. එකතු වෙන්න අපේ drone man YouTube channel එකත් එක්ක. මේ වගේ අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු නම් සුබ දවසක්.